ඇඩ්වොකාට් එක අපි සමීක්ෂණයක් කරා 2024 23 කාලෙදී ඇත්තටම අපි පුදුම වුණා. ඒ කියන්නේ පුදුම වුණා කියලා කියන්නේ පුදුමෙනුත් පුදුමයටපත් වුණා. අපි මෙතනදී ඇනලිසිස් එකක් කරා ලංකාවේ ඒ කියන්නේ රටක සාමාන්‍ය මිනිස්සෙගේ ආදායමට සාපේක්ෂව පටලවා ගන්න එපා. එක එක රටවල ආදායම් වෙනස්නේ. ඕස්ට්‍රේලියාවේ ගත්තොත් එහෙම දැන් අපේ ගොඩක් කට්ටිය ඕස්ට්‍රේලියාවේ ගිහිල්ලා හොඳ ජොබ් එකක් කරනවා කියලා කිව්වට හොඳයි. ඕස්ට්‍රේලියාව ගියාම ආදායම වැඩි. නමුත් ආදායමට සාපේක්ෂව වියදමත් වැඩි. එක එක රටේ ආදායමට සාපේක්ෂව ඒ රටේ ගෙයක් හදන්න cost of construction එක කොච්චරයිද කියලා බැලුවා. ආදායමට සාපේක්ෂව. කියන්නේ ඕස්ට්‍රේලියාවේ පඩියට සාපේක්ෂව ඕස්ට්‍රේලියාවේ ආදායම ගෙයක් හදන්න කොච්චරයිද? සමහරවිට ලංකාවේ ආදායමට සාපේක්ෂව ලංකාවේ ආදායමට සාපේක්ෂව ලංකාවේ ගෙයක් හදන්න. ෂැන්හායි වල ආදායමට සාපේක්ෂව ෂැන්හායි වල ගෙයක් හදන්න. ලන්ඩන් වල ආදායමට සාපේක්ෂව ලන්ඩන් වල හදන්න. ටෝකියෝ වල ආදායමට සාපේක්ෂව ටෝකියෝ වල හදන්න. නිව්යෝර්ක් වල ආදායමට සාපේක්ෂව නිව්යෝර්ක් වල හදන්න. මේකට අපි කිව්වා housing affordability index කියලා. මේක බැලුවට පස්සේ ඇත්තට මේකේ ප්‍රතිඵලාම අපි කියන්නේ වහල ඔළුව ගිහිල්ලා සිවිලි මේ වැදුනා. මේ මොකද ෂැන්හායි වලට පස්සේ නිව්යෝර්ක්, ලන්ඩන්, ටෝකියෝ ඔය හැම සිටි එකකටම වඩා ලංකාවේ ආදායමට සාපේක්ෂව කන්ස්ට්‍රක්ෂන් කොස්ට් එක හොඳටම වැඩි. ඉතින් ඒක කියන්නේ නිව්යෝර්ක් වගේ සිටි එකක් කියලා කියන්නේ සෑහෙන රියල් එස්ටේට් වැලියු එක ගොඩක් වැඩි තැන. ඉතින් ඒකටත් වඩා වැඩි අපේ කන්ස්ට්‍රක්ෂන් කොස්ට් එක. අපි මේ කරපු ඇනලිසිස් එක ගත්තට පස්සේ අපි මේකෙදි බෙන්ච්මාර්ක් කරා ලංකාව විතරක් නෙමෙයි අපි කිව්වා වගේ විවිධ රටවල් ඒ වගේ මේ සමීක්ෂණය අපි බංග්ලාදේශ, ඉන්දියාව සහ පාකිස්තානය කියන රටවල් එක්කත් කරා. ඉතින් මේ කන්ස්ට්‍රක්ෂන් කොස්ට් එක කියන එක ලොකු ප්‍රශ්නයක් ලංකාවේ හැමෝටම. ඉතින් සාමාන්‍යයෙන් ගෙයක් හදපු කෙනෙක් දන්නවා ඒ කියන්නේ ඊට අසීමිත ධනයක් නැත්තම් කොච්චර අමාරුයිද ඇත්තටම ගෙයක් හදන්න කියලා ඒක අමුතුවෙන් බලන්න ඕනේ. පාර දිගේ ඇවිදන් ගියාට පස්සේ ගොඩක් ගෙවල් වල මම නිතරම කියනවා වගේ අර යකඩ කම්බි කූරු ස්ලැබ් එක දාලා උඩට ඇවිල්ලා තියෙනවා. ඒවැ රෙදි වැලවල් බැඳලා රෙදි වනන එක තමයි කරලා තියෙන්නේ. ගොඩක් තැන්වල. මොකද තට්ටු දෙක හදන්න යන දෙවෙනි තට්ටුවේ තියෙන සල්ලිත් තියෙන්නේ පළවෙනි තට්ටුවේ. මොකද කන්ස්ට්‍රක්ෂන් කොස්ට් එක ඒ තරමට වැඩි. ඉතින් ජීවිත කාලෙම හම්බ කරපු සල්ලි ඔක්කොම පළවෙනි තට්ටුවට දානවා. දෙවෙනි තට්ටුවට හදන්න වෙන්නේ ගොඩක් වෙලාවට EPF එකේ ETF එකේ සල්ලි අරගෙන අවුරුදු 55 පිරුණාට පස්සේ. ඉතින් එහෙමත් හොඳම රැකියාවක් කරන කෙනෙක්ට එහෙම කෙනෙක්ට තමයි හොඳට ටක් ගාලා කැමති විදිහට ගේ හදලා කොන්ට්‍රැක්ටර්ට දීලා දඩබඩ ගාලා ගේ හදා ගන්න පුළුවන්. මම කියන්නේ බොහෝ මධ්‍යම පාන්තිකයන්ගේ ජීවන චක්‍රය තමයි අමාරුවෙන් ලෝන් එකක් අරන් මුලින්ම ඉඩමන ලෝන් එකක් අරන් ඉඩම ගන්නවා. ඊට පස්සේ ඒකට ලෝන් එකක් අරගෙන ගෙයක් හදා ගන්නවා. ගෙයක් හදාගෙන පළවෙනි තට්ටුව දා ගන්නවා. දෙවෙනි තට්ටුව ගොඩක් වෙලාවට තමන්ගේ ළමයින්ට හදන්න ඒ වගේ එකකට ඉඩ තියලා තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. ඉතින් ඒක නිසා ළමයින්ට හදන්න ඉඩ තියලා හදන ගෙවල් හදන ක්‍රමයට වඩා ඊට වඩා වෙනස් විදියට මේ ගැන හිතන්න ඕන කියන එක තමයි මගේ අදහස් ඉදිරිපත් කිරීමේ පළවෙනි කොටස. කියන ඇඩ්වොකාට් එක අපි සමීක්ෂණයක් කරා 2024 23 කාලෙදී ඇත්තටම අපි පුදුම වුණා. ඒ කියන්නේ පුදුම වුණා කියලා කියන්නේ පුදුමෙනුත් පුදුමයටපත් වුණා. අපි මෙතනදී ඇනලිසිස් එකක් කරා ලංකාවේ ඒ කියන්නේ රටක සාමාන්‍ය මිනිස්සෙගේ ආදායමට සාපේක්ෂව පටලවා ගන්න එපා. එක එක රටවල ආදායම් වෙනස්නේ. ඕස්ට්‍රේලියාවේ ගත්තොත් එහෙම දැන් අපේ ගොඩක් කට්ටිය ඕස්ට්‍රේලියාවේ ගිහිල්ලා හොඳ ජොබ් එකක් කරනවා කියලා කිව්වට හොඳයි. ඕස්ට්‍රේලියාව ගියාම ආදායම වැඩි. නමුත් ආදායමට සාපේක්ෂව වියදමත් වැඩි. එක එක රටේ ආදායමට සාපේක්ෂව ඒ රටේ ගෙයක් හදන්න cost of construction එක කොච්චරයිද කියලා බැලුවා. ආදායමට සාපේක්ෂව. කියන්නේ ඕස්ට්‍රේලියාවේ පඩියට සාපේක්ෂව ඕස්ට්‍රේලියාවේ ආදායම ගෙයක් හදන්න කොච්චරයිද? සමහරවිට ලංකාවේ ආදායමට සාපේක්ෂව